අද අපි රුසියාව ගැන කතා කරමු. යුරෝපය සහ ආසියාව හරහා වර්ග කිලෝමීටර මිලියන 17කට වඩා ආවරණය කරමින් රුසියාව ලොව විශාලතම රටයි. එය රටවල් 16ක් සමග මායිම් බෙදා ගන්නා අතර බටහිරින් බෝල්ටික් මුහුදේ සිට නැගෙනහිරින් පැසිෆික් සාගරය දක්වා විහිදේ. රුසියාවේ භූදර්ශනයට කඳු, වනාන්තර, ගංගා සහ විල් ඇතුළත් වන අතර බයිකල් විල පෘථිවියේ ගැඹුරුම සහ පැරණිතම මිරිදිය විල වේ. 9 වන සියවසේ කියෙවුන් රුස්ගෙන් ආරම්භ වී දිගු හා පොහොසත් ඉතිහාසයක් රුසියාවට ඇත. කාලයත් සමග එය අයිවන් ද ටෙරිබල් වැනි පාලකයන් යටතේ රුසියානු අධිරාජ්‍ය බවට පරිවර්තනය විය. 1917 දී රුසියානු විප්ලවය අතරතුර රාජාණ්ඩුව පෙරළා දමන ලද අතර එය 1922 දී සෝවියට් සංගමය නිර්මාණය වීමට හේතු විය. 1991 දී සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු රුසියාව ස්වාධීන රටක් බවට පත්විය. එහි ඉතිහාසයට කොමියුනිස්ට්වාදයේ නැගීම, සීතල යුද්ධය සහ ප්‍රධාන ගෝලීය ගැටුම් වැනි සිදුවීම් ඇතුළත් වේ. රුසියාවේ ජනගහනය මිලියන 143ක් පමණ වන අතර එය ලෝකයේ 9 වන වැඩිම ජනගහනය සහිත රට වේ. 75%ක් පමණ ජනතාව නාගරික ප්‍රදේශවල ජීවත් වන අතර මොස්කව් විශාලතම නගරය සහ අගනුවර ලෙසත්, පසුව සාන්ත පීටර්ස්බර්ග්, නොවෝසිබිර්ස්ක්, යෙකටරින්බර්ග් සහ කසාන් ලෙසත් හැඳින්වේ. රුසියාව ජනවාර්ගික කණ්ඩායම් 190කට වඩා වැඩි පිරිසකට නිවහන වන අතර ජනවාර්ගික රුසියානුවන් ජනගහනයෙන් 80%ක් පමණ වේ. රුසියානු යනු රටේ නිල භාෂාව වන අතර එය සිරිලික් කෝඩියෙන් ලියා ඇත. ටාටාර්, බස්කීර් සහ චෙචෙන් වැනි සුළුතර භාෂා 100කට වඩා තිබේ. පාසල්වල සහ විශ්වවිද්‍යාලවල, විශේෂයෙන් ප්‍රධාන නගරවල ඉංග්‍රීසි භාෂාව බහුලව උගන්වනු ලැබේ. රුසියාව මිශ්‍ර ආර්ථිකයක් ඇති අතර තෙල්, ස්වභාවික ගෑස්, ගල් අඟුරු සහ ඛනිජ වැනි ස්වභාවික සම්පත් වලින් පොහොසත් වේ. එය තෙල් සහ ගෑස් නිෂ්පාදනයේ ගෝලීය ප්‍රමුඛයෙකි. අනෙකුත් ප්‍රධාන කර්මාන්ත අතර ලෝහ විද්‍යාව, කෘෂි කර්මාන්තය, අභ්‍යවකාශ, හමුදා උපකරණ සහ තොරතුරු තාක්ෂණය ඇතුළත් වේ. ජාතික මුදල් ඒකකය රුසියානු රූබල් වන අතර රට ධාන්‍ය, යන්ත්‍රෝපකරණ සහ රසායනික ද්‍රව්‍ය අපනයනය කරන ප්‍රධාන රටකි. රජය ෆෙඩරල් අර්ධ ජනාධිපති ජනරජයකි. ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන අතර අගමැතිවරයා රජයට නායකත්වය දෙයි. රුසියාවේ ද්විමණ්ඩල ෆෙඩරල් සභාව සමන්විත වන්නේ ෆෙඩරේෂන් කවුන්සිලය හෙවත් ඉහළ මන්ත්‍රී මණ්ඩලය සහ රාජ්‍ය ඩූමා හෙවත් පහළ මන්ත්‍රී මණ්ඩලය මගිනි. වත්මන් ව්‍යවස්ථාව සෝවියට් සංගමයේ බිඳවැටීමෙන් පසු 1993 දී සම්මත කරන ලදී. රුසියාවට සාහිත්‍ය, සංගීතය, මුද්‍රා නාට්‍ය, කලාව සහ ගෘහ නිර්මාණ ශිල්පය සඳහා ප්‍රසිද්ධ විචිත්‍රවත් සංස්කෘතික උරුමයක් ඇත. ලේඛකයින් වන ලියෝ ටෝල්ස්ටෝයි සහ පියෝඩර් දොස්තොයෙව්ස්කි සහ නිර්මාපක පියෝටර් ඉලිච් යන අය ප්‍රසිද්ධ චරිත අතර වේ. රුසියානු මුද්‍රා නාට්‍ය ලෝක ප්‍රසිද්ධය. බොල්ෂොයි සහ මැරින්ස්කි රඟහල ජාතික සංස්කෘතික සන්ධිස්ථාන වේ.
රුසියානු ඕතඩොක්ස් පල්ලිය නියෝජනය කරන නැගෙනහිර ඕතඩොක්ස් ක්‍රිස්තියානි ධර්මය ප්‍රමුඛ ආගමයි. අනෙකුත් ආගම්වලට ඉස්ලාම්, බුද්ධාගම, යුදෙව් ආගම සහ කුඩා ක්‍රිස්තියානි කණ්ඩායම් ඇතුළත් වේ. ඕතඩොක්ස් පල්ලිය ඉතා බලගතු ලෙස පැවතුනද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආගමික නිදහස සහතික කරයි. රුසියාවේ දේශගුණය පුළුල් ලෙස වෙනස් වේ. රටේ බ්‍රහොත් ප්‍රදේශවල මහද්වීපික දේශගුණයක් ඇත. සීතල, ශීත සහ උණුසුම් ගිම්හාන ඇත. උතුරු ප්‍රදේශවල ආක්ටික් දේශගුණයක් ඇති අතර දකුණු ප්‍රදේශ මෘදුය. මොස්කව්හි සීත ඍතුව සෙල්සියස් අංශක -20ක් දක්වා පහත වැටිය හැකි අතර ගිම්හානය සෙල්සියස් අංශක 30ක් දක්වා ළඟා වේ. රුසියාවේ සංචාරක ව්‍යාපාරය වර්ධනය වෙමින් පවතින අතර රතු චතුරස්‍රය, ක්‍රෙම්ලිනය, සාන්ත බැසිල් ආසන දෙව් මැදුර, හර්මිටේජ් කෞතුකාගාරය, බයිකල් විල, ට්‍රාන්ස් සයිබීරියානු දුම්රිය මාර්ගය සහ රන්වලල්ලේ නගර වැනි ස්ථාන වෙත සංචාරකයින් ආකර්ෂණය වේ. ඉතිහාසය, සංස්කෘතිය, ගෘහ නිර්මාණ ශිල්පය සහ ස්වභාවික සුන්දරත්වය මිශ්‍ර වී ඇති රට එය අද්විතීය සංචාරක ගමනාන්තයක් බවට පත් කරයි.